දැන් ප්‍රවාහනය වගේ එකක් දිනුනාම ඒකෙන් මුළු ආර්ථිකයටම එන බලපෑම වැඩි. ඒක නිසා සමහර රටවල් පොදු ප්‍රවාහනයට යම්කිසි සහනාධාරයක් දෙන එක ලාභ ලබන එකක් නෙමෙයි. අතින් සල්ලි ගාණක් දෙනවා. මොකද අතින් සල්ලි ගාණක් දුන්නත් ප්‍රශ්නයක් නැහැ. ආර්ථිකය එකපාරටම කාර්යක්ෂම වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි දැන් අපිට ෂුවර් එකටම දන්නවනම් අපි වැඩ කරන තැන ඉඳලා රෑ 11 මාට හරි 12ට හරි ආයෙ පාරක් අපි ඉන්න පැත්තට යන්න බස් එකක් තියෙනවා කියලා. එතකොට උදාහරණයක් විදිහට කඩවල් එහෙම නැත්නම් අපි වැඩ කරන ස්ථානවල ටිකක් වැඩි වෙලාවක් වැඩ කරන්න පුළුවන්. අනික් පැත්තෙන් ගත්තට පස්සේ අපි දන්නවනම් අපිට කැබ් එකක් අරගෙන නෙවෙයි 3 wheeler එකක් අරගෙන වැඩි ගාණක් වියදම් කරන්නේ නැතුව යන්න පුළුවන් කියලා. ඒ ඉතුරු වෙන සල්ලි ටික අපි වෙන මොනවට හරි වියදම් කරනවා. අන්න එතකොට ඒ ආර්ථිකයේ සමස්ත පැතිම වර්ධනය වෙනවා. එතකොට අර සමහරවිට පොඩි සහනාධාරයක් දීලා පොදු ප්‍රවාහනය මේන්ටේන් කරත් පාඩු නෑ මුළු ආර්ථිකයම විශාල අපි කියනවා වර්ධනයක් එකතු වෙනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ කොළඹට එන වාහන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට පාරවල් වගේ දේවල් නවීකරණය කරන්න තියෙන අවශ්‍යතාවය අඩු වෙනවා. තෙල් වල පරිභෝජනය අඩු වෙනවා. ජනතාවගේ අතේ සල්ලි යම් කිසි ප්‍රමාණයක් ඉතුරු වෙනවා. අනිත් එක වාහන ඔක්කොම ටික එකපාර පාරට දාගෙන හිර වෙලා ඉඳිද්දි අපේ එනර්ජි එෆිෂියන්සි එක අඩු වෙනවා. මේ ඔක්කොම ටික එකපාර අපිට හදා ගන්න ඕනේ. ඒ නිසා සමහර රටවල් එක පැත්තකින් හිතනවා සහනාධාරයක් දීලා හරි කමන්නේ පොදු ප්‍රවාහනය දියුණු කරාට කමක් නැහැ කියලා. ඒක හිතන එක විදිය. අනිත් පැත්තෙන් සමහර පැති තියෙනවා අපි යම්කිසි ලාභයකුත් ලබාගෙන ප්‍රවාහන සේවයකුත් සපයලා ඒ ලැබෙන මුදලුත් නැවත වරක් මේ පොදු ප්‍රවාහනය දියුණු කරන්නටම ආයි පාරක් ආයෝජනය කරන්න ඕන කියලා. මොකද නැත්තම් මේක සස්ටේනබල් වෙන්නේ නැහැ. මොකද එක පැත්තකින් ජනතාවගේ බදු මුදල්ම අරගෙන පොදු ප්‍රවාහනයට දුන්නාට පස්සේ ආයි කොයි වෙලාවකරි ටැක්ස් එක වැඩි කරන්න වෙනවා නැත්නම් දිගටම ටැක්ස් ගන්නවා. ඉතින් ඔය ක්‍රම දෙකෙන් මොන ක්‍රමේ අනුගමනය කරත් කමක් නැහැ. හැබැයි අපි මෙට්‍රෝ බස් සිස්ටම් එක සහ එතනින් ඔබ්බට යන එක එතනින් එහාට යන විදිය බලන්න. දැන් ඇත්තට මේ ගැන ප්‍රවාහන අමාත්‍යතුමා ප්‍රකාශත් කළා තිබුණා අපි පුද්ගලික අංශයටත් මේ සඳහා අවස්ථාවක් ලබා දෙනවා කියලා. දැන් හැබැයි අපි බලන්න ඕනේ රජයක් විදියට මේක බලනවා නම් අතින් සල්ලි වැඩිපුර කයිට් කරගන්න නැතුව නැත්නම් අතින් සල්ලිත් නාස්ති කරගන්න නැතුව මේ වැඩේ කරගන්න පුළුවන් ක්‍රම තියනවාද කියලා තමයි බලන්න ඕනේ. ඉතින් අපි හිතුවා ඒකට අදහස් කිහිපයක් ලබා දෙන්න කියලා. මොකද මේක කරන්න පුළුවන්. වැඩක් සමහර තව අමාත්‍යවරයෙක් අත්‍තරම තවත් යෝජනාවක් ගෙනල්ලා තිබුණා. ඒ තමයි දැනට තියෙන මෙට්‍රෝ බසුයි ඊට අමතරව පුද්ගලිකාංශයෙන් එන බසුයි ඔක්කොම ටික ළංගමේ බසුයි ඔක්කොම ටික තවත් එක සමාගමක් යටතට ගන්නවා. ඒ කියන්නේ දැන් තියෙනනේ මෙට්‍රෝ සමාගම කියලා. මෙට්‍රෝ සමාගමේ අයිතිය තියෙන්නේ ළංගමටයි මහ භාණ්ඩාගාරයටයි වැඩි මුදල් ප්‍රමාණයක් තියෙන මහ භාණ්ඩාගාරය. එතකොට ළංගම කියලා කියන්නේ එක ආයතනයක්. ළංගමේම කොටසක් ආයෝජනය කරලා මහ භාණ්ඩාගාරයට දාලා තමයි තවත් මෙට්‍රෝ බස් සමාගම කියලා සමාගමක් හදලා තියෙන්නේ. ඉතින් ඒ සමාගම ගැන තමයි ජනාධිපතිවරයා පළවෙනි වතාවට ඕගොල්ලෝට මතකයි නම් අයවැයදී කිව්වේ මෙට්‍රෝ බස් සමාගමක් ඇති කරනවා කියලා. ඉතින් ඒ සමාගම යටතේ තමයි දැන් ඔය මෙට්‍රෝ බස් ටික තියෙන්නේ. ඒ සමාගම යටතේ මෙට්‍රෝ බස් ටික තියෙන නිසා තමයි ඒකට වෙනම පේමන්ට් සිස්ටම් එකක් GPS හදලා රූට් සිස්ටම් එකක් දාලා දැන් මම ඉන පානදුර මොරටුව පැත්තේ ඉඳනොත් බස් රූට් එකක් දාලා තියෙනවා. මේ වගේ පැති ගොඩකට බස් රූට්ස් දාලා තියෙන්නේ මෙට්‍රෝ සමාගම හරහා. ඊට අමතරව ළංගම ඒ විදිහටම තියෙනවා. ඒ වාර රතු පාට තවරපු බස් ටික යනවා අනුරාධපුරේ ලංකාව පුරාම ඒවත් දාලා දෙනවා. හැබැයි දැන් අපිට පුළුවන් නම් ඕක තව ටිකක් මේ අපි කියන්නේ වැඩේ තවත් කට්ටිය මේකට සම්බන්ධ කරන එක ක්‍රමයක් තමයි අපිට පුළුවන් ඕන පුද්ගලික බස් රථ හිමියන්ගේ ඔය රූට් පර්මිට් තියෙන කට්ටියට කියන්න ඕගොල්ලෝගේ රූට් පර්මිට් එක මෙට්‍රෝ පර්මිට් එකක් දක්වා කන්වර්ට් කරන්න පුළුවන්. ඕගොල්ලෝ මෙන්න මේ ස්පෙસિෆිකේෂන් එකට තියෙන බස් එක ඕගොල්ලෝ අරන් එන්න ඕනේ. ඉතින් ඔය රජය ගෙනල්ලා තියෙන වර්ගයෙන් බස් රථයක් හෝ තවත් ලෝ ෆ්ලෝ බස් රථ ගෙන්වන සමාගම් ඕන තරම් තිබෙනවා. ඒකට ගැලපෙන බස් රථයක් ගේන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝගේ රූට් පර්මිට් එක කන්වර්ට් වෙනවා ඔය මෙට්‍රෝ සමාගම ඇතුළට දාන්න. ඒ වගේම අනික් පැත්තෙන් ගත්තට පස්සේ සමාගම ඇතුළට දැම්මට පස්සේ අර රජය අවශ්‍ය ඔවුන්ගේ GPS සිස්ටම් එකට ඔවුන් නිරායාසයෙන්ම සම්බන්ධ වෙන්න අවශ්‍යයි. එතකොට ඔන්ලයින් පේමන්ට්ස් ඒ ඔක්කොම ටික අර පුද්ගලික අංශය අරන් එන බස් එකටත් මේකටත් එනවා. හැබැයි එතකොට අර තියෙන රූල් එක පොඩ්ඩක් වෙනස් වෙනවා. මොකද්ද නීතිය වෙනස් වෙන්නේ? දැනට පුද්ගලික බස් රථයක් AC බස් එකක් නම් කියන්නේ පළාත ඇතුළෙම ධාවනය වෙනවා නම් හිටගෙන පැසෙන්ජර්ස්ලා යන්න බෑ. එතකොට දැන් මෙට්‍රෝ එක යන්න පුළුවන් වගේ හිටගෙන පැසෙන්ජර්ස් යනවා. එතකොට මොකද්ද වෙන්නේ? වෙන දේ තමයි දැන් අපි දන්නවා මම එන පානදුර මොරටුවේ පැත්ත සහ ඔබ එන සමහරලාට රාගම පැත්ත වෙන්න පුළුවන්. මාළඹේ පැත්ත වෙන්න පුළුවන්. ඒ පැත්තේ ඉඳන් එද්දි මෙට්‍රෝ බස් අපිට බලාපොරොත්තු වෙන ෆ්‍රීකවන්සි එකෙන් නැහැ. අන්න එතකොට පුද්ගලික ඔය ලේලන් බස් අරගෙන යන කට්ටිය ඒ ලේලන් බස් එක අයින් කරලා ඒගොල්ලෝ මෙට්‍රෝ බස් එකක් දැම්මට පස්සේ අන්න වැඩි බස් රථ ප්‍රමාණයක් මේ රූට් එකේ දුවන්න පටන් ගන්නවා. අන්න ඒ රූට් එකේ දුවුවට පස්සේ අන්න හිතනවටත් වඩා පැසෙන්ජර්ස් ප්‍රමාණයක් බස් එකට ඔය දැන් ඇවිල්ලා තෙරපිලා බස් එකේ ෆුට් බෝඩ් එකේ එල්ලලා එන කට්ටියට අමතර අර ටයි එක දාලා අද්දික සුදු පාට ෂර්ට් එක ඇඳලා AC එකේ කාර් එකේ ආවෝ
මහත්වරු ඒ වගේම සාරි ඇඳලා අමාරුවෙන් ගියපු නෝනලා ඒගොල්ලොත් අන්න වාහනේ ගෙදර තියලා අලුතෙන් බස් එකට එන්න පටන් ගන්නවා. එතකොට පැසෙන්ජර්ස්ලා ප්‍රමාණය බස් වලට එන වැඩි වෙනවා. අනිත් පැත්තෙන් වාහන ප්‍රමාණය වෙනවා. ඉතින් රජය ඇවිල්ලා ආයි පාරක් අයවැයක් ඇවිල්ලා ආයි බස් රථ 100ක් ගෙන්න ගන්නකම් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මේ පොදු ප්‍රවාහනයට පුද්ගලික අංශයටත් එන්න ඔය නීති රීතික වෙනස් කරලා එකම ටයිම් ටේබල් එකට ගත්තා. අර ඇත්තටම එක රජයේ අමාත්‍යවරයෙක් යෝජනා කරලා තිබුණා මේ ඔක්කොම බස් ටික මෙට්‍රෝ සමාගමට අරගෙන ඔවුන් ගෙවන්නේ GPS සිස්ටම් එක හරහා ගමන් කරන කිලෝමීටරට. ඒ කියන්නේ බස් එක කොච්චර මේ අපි කියන්නේ වෙට්ටු දාගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. හැම බස් එකම GPS එක කරා ට්‍රැක් වෙනවා කොච්චර දුරක්ද යන්නේ කියලා. හැම දුරකටම කොයි වෙලාවෙ ගියත් කිලෝමීටරයකට ගෙවන ගාණක් තියෙනවා. මොකද අර එකතු වෙන මුදල් ඔක්කොම ටික එකම පූල් එකකට එකතු වෙන්නේ. මොකද ඔන්ලයින් ගෙවන නිසා තාමත් කෑෂ් පේමන්ට්ස් උත් යනවා. ඉතින් එහෙම කරාට පස්සේ අර හැම බස් එකකටම අර එකතු වෙන මුදල් වලින් පූල් එකක් හදලා ඒකෙන් අන්න මුදලක් ගෙවනවා හැම කිලෝමීටරයකට. ඒතකොට බස් එක නිකන් අර පුද්ගලික අංශයේ කට්ටිය රෙන්ට් එකට දැම්මා වගේ තමයි තියෙන්නේ. උන්ට ආදායමක් හම්බ වෙනවා. බස් එකේ මේන්ටේනන්ස් හොඳයි. අර වෙට්ටු දාගෙන ගිහිල්ලා හප්පගෙන ඉන්ෂුරන්ස් ක්ලේම් කරගෙන එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. රියදුරු මහත්තුරුන්ටත් ලස්සන යුනිෆෝම් එකක් දීලා කරන්න පුළුවන්. ඇත්තටම මේක දැනටමත් පුද්ගලික අංශයේ සමහර බස් රථ සඳහා වෙනම අන්තර් පළාත් හරහා වෙනවා නම් අපේ ඇඩ්වොකේට් ප්ලස් එකේ අපි පොඩ්කාස්ට් එකකුත් කරා. ඇත්තටම බස් එක ඇතුලේ CCTV තියෙනවා. රියදුරු මහත්තුරු ලස්සන යුනිෆෝම් එකක් ඇඳගෙන යන්නේ. මොකද මේ බස් රථයක් කැඩුනොත් අරවම වුණොත් ටක් ගාලා මේක රිප්ලේස් කරලා ටයිම් ටේබල් එකේ හැරෙට බස් රථේ දුවව ගන්න ඕනේ. ඉතින් ඒක නිසා නිකම්ම බස් රථ 100ක් ගෙනාවා කියලා මේ වැඩේ මේ වෙලාවේ පොඩි කික් එකක් තිබුණාට මේක දීර්ඝ කාලිනව බලද්දි ඊට වඩා දුර අපිට බලන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ යෝජනා ඇඩ්වොකේට් ප්ලස් විදිහට අපි අරන් එන්නේ ඇඩ්වොකේට් ඉන්සයිඩර්ස්ලාට ස්තුතිවන්ත වෙන්න. ඇඩ්වොකේට් ඉන්සයිඩර්ස්ලා ඇත්තටම ලංකාවේ පොලිසි කමියුනිටි එකක් හදන්න තමයි දායක වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් ඇඩ්වොකේට් ඉන්සයිඩර් කෙනෙක් වෙන්න.